මගේ නම දිනුක දනංජන හේවා පතිරණ. මම GSDC ආයතනය සමග සම්බන්ධ වෙන්නේ රාගම් ප්‍රදේශයේ ඉඳන්. මම මේ ආයතන ගැන දැනගත්තේ මෙම GSDC ආයතනය හරහාම අධ්‍යාපනය ලබාගෙන දැනට ජපානයේ රැකියාවක නිරත වෙලා ඉන්න මගේම මල්ලි කෙනෙක්ගෙන්. ඊට පසු මම අඛණ්ඩව GSDC ආයතනය සමග එකතු වෙලා මාර්ගගත ක්‍රමවේදයේ ඔස්සේ වගේ අධ්‍යාපන කටයුතු සිදු කරගෙන ගියා. SSW වීසා කැටගරි එක යටතේ ජපානයට යාමට අවශ්‍ය ජපන් භාෂා මූලික විභාගය සහ විශේෂ කුසලතා නිපුණතා විභාගය යන විභාග දෙකටම අවශ්‍ය දැනුම GSDC ආයතනය හරහා ඉතාමත් දක්ෂ සහ ප්‍රවීණ ගුරු මඩුල්ලක් විසින් මෙහෙවනු ලැබුණු නිසා ඉතාමත් කෙටි කාලයක් තුළදී මට මේ විභාග දෙකම සමත් වීමට හැකියාව ලැබුණා. ඒ වගේම මේ විභාග වලට අවශ්‍ය පෙර පුහුණුව GSDC ආයතනයේ ඇති අතිනවීන තාක්ෂණයෙන් යුත් පරිගණක මධ්‍යස්ථානයක් හරහා පෙර පුහුණුව ලබාගත් බැවින් එම විභාග වලටද ඉතාමත් සාර්ථකව මුහුණ දීමට මට හැකියාව ලැබුණා. ඒ වගේම මූලික විභාග වලින් පසුව ජපාන් ජාතික ආයතනික ප්‍රධානීන් සමග ඇති සම්මුඛ පරීක්ෂණ වලට අදාළ මූලික දැනුම ඉතාමත් දක්ෂ සහ ප්‍රවීණ ජපාන් ජාතික ගුරු මඩුල්ලක් විසින්ම හිවුණු ලැබුණු නිසා ඒ සම්මුඛ පරීක්ෂණද ඉතාමත් කෙටි කාලයක් තුළදී සමත් වීමට හැකියාව ලැබුණා. මම මේ අවස්ථාව ප්‍රයෝජනයට ගන්නවා මේ මහඟු අවස්ථාව අපහට ලබා දුන්න GSDC ආයතනික ප්‍රධානී ප්‍රොෆෙසර් ආශු මාරසිංහ ප්‍රධානීතුමාට මගේ පළවෙනියටම ගෞරවනීය ස්තුති ප්‍රකාශ කර සිටිනවා. ඒ වගේම අධ්‍යයන අංශ ප්‍රධානී දක්ෂිකා මැඩම්ටත් මගේ ගෞරවනීය ස්තුති ප්‍රකාශ කර සිටිනවා. ඒ වගේම මට මෙම ජපාන් භාෂා මූලික විභාගය සහ විශේෂ කුසලතා විභාගයේ යන විභාගවලට අවශ්‍ය මූලික දැනුම ලබා දුන් සිතුමිනි සෙන්සේ ඇතුළු සියලුම ගුරු මඩුල්ලටත් මගේ ගෞරවනීය ස්තුතිය ප්‍රකාශ කර සිටිනවා. ඒ වගේම මූලික විභාග වලින් පසුව පැවැත් වූ ජපාන් ජාතික ආයතනික ප්‍රධානීන් සමග තිබූ සම්මුඛ පරීක්ෂණවලට අවශ්‍ය මූලික දැනුම ලබා දුන් ජපාන් ජාතික ගුරු මඩුල්ලේ සිටින සගමතෝ සෙන්සේ, සුගියම සෙන්සේ, ඒ වගේම සතෝ සෙන්සේ, කියෝහාරා සෙන්සේ, ශින් සෙන්සේ, කෙතා සෙන්සේ ඇතුළු ජපාන් ජාතික ගුරු මඩුල්ලටත් මගේ ගෞරවනීය ස්තුතිය ප්‍රකාශ කර සිටිනවා. ඒ වගේම අමතක කරන්න බැරි අපිට අවශ්‍යම මොහොතවල් වල අපිත් එක්ක ඉතාමත් සුහදශීලීව කටයුතු කරපු GSDC ආයතනයේ කාර්ය මණ්ඩලයේ නිලධාරී මහත්ම මහත්මීන්ටත් මගේ ගෞරවය ප්‍රකාශ කරනවා. ඒ අතරින් විශේෂයෙන්ම සාලිය සර් ඇතුළු නවෝදනී සෙන්සේ, කුෂානි සෙන්සේටත් මගේ ගෞරවනීය ස්තුතිය ප්‍රකාශ කර සිටිනවා. ඒ වගේම මගේ ජපන් සිහිනය යථාර්ථයක් කර ගැනීමට මට ශක්තිය ධෛර්යය දුන් සියලු දෙනාටමත් ගොඩක් ස්තුතියි. ඒ වගේම ඕගොල්ලන්ගේ ජපන් සිහිනය යථාර්ථයක් කරගන්න GSDC ආයතනය සමග අත්වල බැඳ ගන්න කියලා මතක් කරමින් මගේ කතාව අවසන් කරනවා. ගොඩක් ස්තුතියි.